මම නිකං වෙනස් වෙනස්ගේ ගුඩ් මෝනිින් එලා 7යි 7යි කාලයි පින්නේ 7යි කාලයි ඉතින් ඇහැරන මේ වගේ දිගටම ගැන්ටිනු කරගන්න තිබත් හොඳ ඉති ඉතිං දැන් අදත් එකට තම යන්න තියන්නේ මේ වැඩ කරන දැන්ට ඉතින් අපි බලමු අල්මොකද වෙන්න කියලා ඇඟ පත ලොකුවට අවු ලක් නෑ වැඩ කරදදි තම පුඩ්ඩක් ඉති අමාරුණ තවන් අමාරුවක් කියන්න ෑ මන් දැනයිටය නෑ මේ ජිම්යන කියන්නේ රෙස්ඩේස් තියෙන් ඕන නේද දැන් ඒ සාමාන්‍ය එක්සයිස්ටියක් කරන්න එතකොට මං අර මසල්ස් ටිකව වෙන්න එකක් රෙස්ටෝනැලුනේ 48 අවස් වගේ කමන්න කෝමාරි ඉතින් පොඩ්ඩක් දුවන්න හරි යනවා ඒක හැබිට්ටක් කරගන්න ඕන නිසා ඉතින් බලමු මොක වෙන්න කියලා පොඩ්ඩක් රවුල කපන්නත් ඕන පිස්සක්කගේ හොඳටම කපන්න ඕන තොට සම්පූර්ණ වෙනස්සෙන පෙනු වවනිකං පොඩි එකගෙනවා අවුලන්න සම්පූර්ණ රැගුල කපලා බලම මොක දෙන්න කියලාට මන ආසේත මම මේ අල මේක වාරමය මේ මොකක්ද කියන්න නම දන්න තලමාරු රේසරේ තර මාරුගන්න මේක මේ හොඳයි මේ බ්ලේඩ් එකර මාරු කරලා මට පොඩි ආසාවක් තිබ්බ මේක පාවිච්චි කරන්න ඉතින් මම මේක ගත්ත මේ සතියකට විතර කලින් මේකයි මේකට හම්බ වුණා මේ බ්ලේඩ් තල සෙට් එක ඉතින් ඒකෙන් තමයි කපන්න හදන්නේ බලමු අපි හැවුල කප්පාරණයක් මේ මම සිරිමත් තුනාගේ අයියෝ අවුලත් නෑ ඉතින් මේදී මේ විදියට ඉන්න පැටික සුද්දෙක් කෙනා නෙමේ ඒම ට්‍රයි කරන ඔස්සීෙන් ට්‍රයි කරන නෙමේ ඒම නෙමේ අර පොඩ්ඩදි පිළිවට ඉන්න ඕන ඒ නිසා අවුලක් නෑරි මගේ තින පොඩි වැඩවගයක් කරන්න පටන්ගත්ත මේ ෆෝන් එක තියෙන්ටික ලැප්ටප් එකට දාලා මේ වීඩියෝස් වගයක් තියෙනවා මේ ඒක කරන්න අදනවා ඉතින් මේ චැනල එකන්නග මම පොඩි ෆෙස්බුක් පේජ් එකක් නෙමේ 3ක් විතර පටන් ගත්තා එකක් කරනවා ටිකක් විතර ග්‍රෝ වෙලා තියෙනවා ඒ නිසා ඉතින් ඒකට ඕන වීඩියෝස් ටිකක් දාන්න හදන්නේ තේ එකක් බොන්නත් ඕනේ මේ වැඩි වෙරලා තේ එකක් බොමු අපි මල්ලිම සුජ්ජද්දාදිව මට මම අර දාපු වීඩියෝකට පස්සේ හරි මම හරිම වයසට ගිහින් ඔය පේන කියලා ගොඩ ඇත් දෙම පේන අනේමත් ඒමත් වගේ නීටික පොඩි ඒම ගතියකුත් තියෙනවාගේ paper trail. It's victims' testimonies, it's legislative documents, it's corporate press releases, and archived web pages. And when you line them up, ලංකාවේ තාම කට්ටිය හොයන්න පටන් ගන්න නැද්ද මේ හොයන්න කියන්නේ මේ පොඩි යන්න නැද්ද රැල්ලක් එප්ස්ටේන් ෆයිල්ස් එප්ස්ටේන් ජෙෆ්‍රි එප්ස්ටේන් ගේ ෆයිල් ගැන දවස්වල පොඩ්ඩක් මෙහි ඒක තමා කැරගෙන්නේ පොඩ්ඩක් හොයලා බලන්න නිකන් ජොලියට වගේ හරි වෙලාව දැන් 11 මාර්ට විතර ඇති ඉතින් දැන් අපි යනවා වැඩට බත් ටිකක් කෑවා උදේ ඊයේ රාය උයපු එක චිකනුයි බතුයි කාලා මේ
එයන් අපි වැඩට යනවා කියන්නේ නිකන් මේ මොකක්ද මේ ඉස්කෝලේ යනවා වගේ තමයි. මම දන්නේ නැහැ මගේ මම හිතන විදිහ මට මම එහෙම වැඩිය මොකක්ද ජොබ් එකකට ඉරලා වැඩ ගන්න ආස කෙනෙක් නෙමෙයි. ඒකයි. Natural ownership or legal barriers to entry. දැන් තමයි වැඩේට ලාවේ 7:02යි මං අද ආවා 6:56ට විතර අර සයින් අවුට් වෙන්න ඕනේ සයින් අවුට් වෙලා අද නම් තිත්ත වුණා කොහොමද ඉතින් ක්ලීනින් කියන්නේ So monopolies ඉගෙන අපි කතා කරමු ඒ ගැන often very good profit in the long අයියෝ අද එපා වුණා ඒ ඇවිල්ලා ඒ පාර මේක ක්විස් එකක් තියෙනවා from economies. දැන් කරන්න ඕනේ මෙතන ඉඳලා කරලම තමයි යන්න වෙන්නේ දැන් 7:10ට තියෙන්නේ Monopoly maximizes profit by producing the quantity at which the ඒක තමයි එහෙම market කරලා බලලා යන්න ඕනේ අද marginal හරිම revenue එක්සෝස්ටඩ් equals margin cost at I'm UCA. exhausted. Oops, what happened there? Structure. Levels of බේදී ලයිෆ් එක competition හරියන්නේ නැහැ මචං. here very low to the point there's one firm. මේව දවස ගානේ කියන්නේ වැඩ Low වැඩ prices because on a monopoly මේක you හරියන control ලයිෆ් the එකක් market, නෙමෙයි you have Tamanට a share. ඒකට කාලයක් යනවා. So Asif, have you been here ඒ වුණාට paying attention? There's no Tamanට දෙයක් password for හදාගන්න. visit. They'll open at 7. අද නම් හරිම වහන්සේ ගෙදර ආවා. මේක බ්ලර් වෙලාද? නෑ. 8:00ක් පහු වුණා. අද පහු වුණා ටිකක් එන්න. බඩගිනි හොඳටම එතකොට මහන්සි වුණාට අපි යම් ඉතින් නාරි කාලා පොඩ්ඩක් දුවලෙමු. බොයිස් අදත් දිව්වා අදත් විනාඩි 10ක් දුවලා ඔය විනාඩි 10ක් දුවලා පොඩි එක්සර්සයිස් ටිකක් කරා. ඒක හොඳයි ඉතින් මේ පොඩ්ඩක් ආසයි හිතෙනවා ටිකක් කරද්දි. ඉතින් එහෙම දැන් ගිහිල්ලා හොඳ සීතල වතුරෙන් නා ගන්න ඕනේ. එතකොට අවුලක් නැහැ. නාලා කාලා ඊට පස්සේ නාලා කාලා මේක වීඩියෝ එකත් එඩිට් කරලා තව වැඩ ටිකක් තියෙනවා ඒ ටිකත් කරලා හිතා ගන්නවා. එහෙම ඊරෑට හදාගත්තා මේක ඇවිල්ලා එළවලු නැහැ ඒ නිසා මේ ගෝවා දාලා හැදුවේ ෆ්‍රයිඩ් රයිස් එක. ඒක ඊයේ චිකනුයි. ඉතින් මේ රෑට ඇවිල්ලා මම ෆ්‍රයිඩ් රයිස් ගෝවා දාලා අවුලක් නැහැ රසයි. එහෙනම් මේක කාලා වීඩියෝ එකත් එඩිට් කරලා නිදා ගන්නවා. මගේ හැන්ද නෑ මගේ හැන්ද කොහෙද යනවා නැති වෙලා යාර KFC වලට හම්බෙච්ච හැන්දක් තියෙනවා. මේකෙන් තමයි කන්න වෙන්නේ. ඒකෙන් නම් කන්න බෑ නෙමෙයි. ඒක රසයි. හන්ද හොයාගන්න. එන අපි ඊළඟ වීඩියෝේ හම්බ වෙමු.